බලන්නකො මේ සාගර පොතුලේ තියෙන ලස්සන මාළුන් බලන්නකො නිදහසේ එහා මෙහා යන අපූර්ව හරිම ලස්සනයි නේද? මේ දිහා බලන් ඉන්න ඕනෑම කෙනෙකුට හිතට ලොකු සැනසීමක් තමයි ලැබෙන්නේ. මේ සැනසීම යටින් මේ ලෝකයේ පැවැත්මට මේ පරිසර පද්ධතිය වලින් ඉතා වටිනා කාර්යයන් රාශියක් සිදු කරනවා. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මොහොත ජීවීන් පිළිබඳව. මොහොත ජීවීන් යනු සාගරය සහ කරදිය පරිසර පද්ධතිය වල ජීවත් වන සියලුම සතුන් ශාක සහ ජීවීන් වේ. පෘථිවි පෘෂ්ඨයෙන් 70%කට වඩා වැඩි ප්‍රමාණයක් සාගරයෙන් වැසී ඇති බැවින් මෙම ජීවීන් ලෝකයේ සමස්ත ජීවී විවිධත්වයෙන් විශාල කොටසක් නියෝජනය කරනවා. තල්මසුන්, ඩොල්ෆින්, සීල් සතුන් සහ මුහුදු හරකුන් මේ අර්ථයට ගැනෙනවා. කරදිය මෝරුන්, කෙළවල්ලන්, ලූලන් සහ විසිතුරු මුහුදු මසුන් විශාල පරාසයක් මෙහි ජීවත් වෙනවා. එමෙන්ම කොරල් පර, බෙල්ලන්, දැල්ලන් සහ අෂ්ටබාහුවන් සහ කකුළුවන් සන් මෙම ගණයට ඇතුළත් වෙනවා. ඒ වගේම උරගීන් විශාල ප්‍රමාණයක් මෙහි ජීවත් වෙනවා. උරගීන් යනු මුහුදු කැස්බෑවුන් සහ මුහුදු සර්පයින් වෙනවා. ඒ වගේම මුහුදු පැලෑටි, ඇල්ගී සහ සතුන්ට ආහාර සපයන ශාක, ප්‍රවාංග මීට ඇතුළත් වෙනවා. ඒ වගේම වායුගෝලයට අවශ්‍ය කරන ඔක්සිජන් ප්‍රමාණය 50%කට වඩා නිපදවන්නේ මෙන්න මේ කියන මුහුදු පැලෑටි මගිනි. ඒ වගේම බිලියන ගණනක මිනිසුන්ගේ ප්‍රධාන ප්‍රෝටීන් සපයන ප්‍රධාන මාධ්‍යයක් වෙනවා. සාගරය විසින් වායුගෝලයේ ඇති අධික කාබන් ඩයොක්සයිඩ් වායුව අවශෝෂණය කර ගැනීමටද උපකාරී වෙනවා. ඉතින් මෙවන් වූ ඉතා වටිනාකමක් ඇති මෙම සාගර පතුල අපි රැකගත යුතුයි. මේට ප්‍රධාන හේතුව වශයෙන් මම ඔබට ඉහතින් සඳහන් කළ සියලුම කරුණු ඉවහල් වෙනවා. එබැවින් අපිත් අපගේ මේ සාගර පතුල රැක ගැනීමට සියලු දෙනාම එකතු යුතුයි. එසේනම් මෙවන් වූ අර්ථවත් වීඩියෝ තුලින් නැවත හමු වෙමු. ඔබට සුබ දවසක්.